හරි boys and girls ඉතින් මම ඔයාලට ගේන්න යන්නේ horror game එකක්. මේ නම horror tale. ඉතින් මේකත් චුගුරිම ගානේ හොල්මන් game එකක්. අයි මේකත් new game කියලා දාලා මම easy mode ගහන්නේ. මම එක සැරයක් ghost mode ගහලා බැලුවා මේක. game එකේ graphic ඇත්තටම ලස්සනයි. නිකන් කාටුන් ගතියටත් වගේ එහෙම ලොකු වල ගොඩක් ලස්සනයි ඒ උනාට graphics එක. මචං මම දැන් 1999 තමයි නැගිටින්නේ. ඔයාලත් පුදුමයි මම දැන් 1999 නැගිටින්නේ. බලන්න යාළුවනේ ඉතින් දැන් අවුරුද්ද කීයද කියලා. අමරසිල අපිට කෝල් එකක් යනවා මචං. අවුරුදු යාළුවෙක් කතා කරනවා. මේ වගේ මචං අපිට බිත්තර ගන්න තියෙනවා. What do you need? Just kidding. Never mind. I'll be there soon. Roger that. අයි පට ගන්න හරි යන අයියා. Orders. Over. Over. මේ කතා ඉවරයි. දැන් මචං පොතේ හැටියට අර මොකද මන්දා අපි උට කියමු බණී කියලා මචං. උට බණී කියන එක ලස්සනයි මචං. ඔය බණිය මචං පොතේ හැටියට අපිව දැන් අල්ල ගන්නවා. ඔබ අල්ල ගන්නවා නියාරෙන් අල්ලනවා. උඹ බලපන් ඉස්සරහට පන්නේදී අන්න මචං ඇල්ලුවා. ඉවරයි. ඔයාලා හිතන්න එපා දැන් තමයි යාළුවනේ ගේම් එක පටන් ගත්තේ. ඕම් බලන්න. හරිද? අයලන්නේ මේ මෙතන කඩන්න එකක් තියෙනවා. අපි පට ගාලා කඩාගමු. අපිට ලයිව්ස් 5ක් තියෙනවා. පට ගාලා යමු. මේ හස්සේ යමු. මේ දම් පාරට පත්තු වෙනව නේද කියලා. අන්න ඒව පස්සෙන් යන්න බලන්න. ඒව පස්සෙන් ගියත් වරදින්නේ නැහැ. අමරසිලාට එනවා බඩුව. මචං පොර අරින්න බඩු. දැක්ක නේද ඔයාලා? අන්න උක තමයි පොර. අපේ බයිසිකලෙත් කැඩුව පොරක් ඔය ඉන්නේ. මොකට අල්ලනවද මන් දන්නේ නැහැ ළමයි බං. දුක නිකන් තේ එකක් බීලා ඉන්න බැයිද? අනේ අපේ මේ වගේ බූරු බලපංගු ඉතින්. Where the hell have you been? I've been මේ කරන් අපි පට ගාලා කැපෙමු මචං. නැත්තම් එහෙම Don't be a වැඩි අමරගිරි දැක්කා. නැත්තන මොනවත් නැහැ. අර කවන්න ඉුවාපුවා. අපි මේ පැත්තේ සර්ච් පාරක් දාලා ඉන්න මචං. ඔයාලා බඩු වගේකුත් තියෙනවා. මට හොයාපු අවශ්‍ය වෙච්ච බඩුවක් මෙතන තියෙනවා. ඒ ගෑස් කෑන් එක අපිට ඕනි වෙන්නේ ඉස්සරහට. අපි කමන්න ළඟ යන තියාගමු. මොකද අවශ්‍ය නැලාවක් වෙනවනේ කොයි වෙලාවෙ හරි අවශ්‍ය වෙනවනේ මේක. නෑ පොර නෑ. අපි පට ගාලා ෂේප් එක කැපෙමු. යමන අපි ට්‍රී හවුස් එකට යන්න ඕනේ. හරි මචං මේ අපිට හොයන්න දිනවා දැන් පිහියක් මචං. දැන් අරක නෑ. අර බණියා අපේ බණී කොල්ල නෑ. මොකද ඒක එන්නේ තාම අර දැන් අපි අර කෝල් කරේ කවුදුගේ නම මතක නෑනේ. හැරි. උගේ නම හැරි මචං. අනේ හැරි ළඟට ගිහිල්ලා අර මිටිය මේ තියෙන මචං පිහිය. ඔය පිහියේ තියෙන තැන් දෙකක් තියෙනවා මචං. ඔතනක් තියෙනවා අර ඔයාලට ඈත පේනවා මචං. අර තියෙනවා අතන මේ අර තියෙන අර බංකුවක් වගේ එකක් තියෙනවා. අර පේන්නේ. අර තිත තියෙන තැන පේන්නේ. එතනක් තියෙනවා. මම ඔයාලට මේ ගහනකොට ලේසි වෙන්න මේවත් කියන්නේ. මචං අර මිටිය නම් එතනමයි ගොඩක් වෙලාවටම තියෙන්නේ. උඩට ගෑස් ටින් එක තියෙන තැන් නම් ගොඩක් තියෙනවා. තව මෙතන සර්ච් කරන තැන් තියෙනවා. අපි මේකත් දාගෙන ගිහිල්ලා අපිට මේක ඇතුලේ තියෙන්න පුළුවන් එක ඒවා. අපි මේක ඇතුලේ සර්ච් පාරක් දාලා බලමු. මට පේන්නේ දෙන්න මචං මෙතන නම් මොනවත් නැහැ. ඔබ මේ පැත්තේ මොකුත් නැහැ. මෙතන තමයි ඊළඟට තියෙන්නේ. කොහොමද නැත්තම් ඉතින් නැතිවම නෑ මචං. නෑ මචං මෙතන නෑ. ඉතින් අයි මචං අර මිටි අරගෙන හැරි ළඟට යමු. මොකද
උන් අපිට බාන්ඩ් ලිස්ට් එකක් දීලා දෙනවා ආරක්ෂා වෙලා ඉන්න. ඉතින් ඌේ ට්‍රී හවුස් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ගහක හදපු ගෙදර. ඒ ගෙදර තමයි අපි ඉන්නේ. ඒක වැඩි දියුණු කරලා ඒ කියන්නේ නැත්තම් අපි නිකන් හිටියොත් එහෙම අපේ බණී කොල්ලට අපි යහු වෙනවනේ. ඒ හින්දා මේ ඒක ප්‍රතිසංස්කරණය කරන අන්න වචනය ප්‍රතිසංස්කරණය. අන්න ඒ වැඩේ කරන්න තමයි යන්නේ. හරින් හැරි කොල්ලා. ඒ මචං අපි හැරි. Harry, you won't believe it. I saw him. Who? Kidnapper. අපිට හිට කිඩ්නැපර් කෙනෙක්ව දැක්කලු. Locked me up. It was a miracle that I escaped from him. Oh my gosh! Are you serious? No අපිට way! මූ කියනවා ඌ මේ මායාකාරයෙක්ද කියලා. Harry, it's not a witch. That's a stupid rumor. අම්මට සිහි වෙනවා අරු එනවා ඔබ. අර සිරාට් මේක අපේ බණී කොල්ල ඇවිල්ලා දැන් නම් ටිකක් කේස් එක දරුණුයි මචං ඈ. It's him. Looks like he tries to find me everywhere. Shit! What do we do? Harry, take it easy. Our parents will be back soon. මෙයාලගේ අම්මලා තාත්තලා එනකම් මේ Just wait. It will be evening. එනකම් මේකට මොකක් හරි එකක් හදන්න කියලා කියන්නේ හැරීට අදහසක් දෙන්න කියලා කියන්නේ. We're ready for it. We could fortify the headquarters so he doesn't catch us. What do you think? Oh, give me a second. I have a couple of ideas. අම්මා සිර ඌ කොලේක ලියලා දෙනවා. Here, get me this. බයිනකියුලර් බැටරි රෝප් nails cans hammer. මචං අපි ළඟ හැම එක තියෙනවනේ දැන්. ඒක දෙමු You're just පටවලා. going to sit here and wait? Don't you know me? If I were near him, I'd die of fright. Get me these items, and I'll make things that will surprise you. Okay, I'll try. Just be careful. Don't get caught. If I don't come back, I bequeath my bite to you. Thomas, stop it. I'm scared enough as it is. Just kidding. Alright, I'm going. හරි මචං අපි මේ හැමර් එක තියමු එතනින්. Well, there's not much left. පටගාලේ යමු. අපි දැන් යන්න ඕනේ මචං ස්කූල් එකට. කෙටිම කිව්වොත් ඉස්කෝලේට. මේ ලේසියෙන් ගහලියට ගන්න පුළුවන් ගේම් නෙමෙයි යාළුවනේ ඉතින් ඈ මේ යුරෝපියා ගේම් වලින් තමයි හැදුවේ. දැන් මොකුත්ම ඕනේ නෑ අපි මෙතන තියන බලමු කව් බාර් එක. අනේ යාළුවනේ මෙතන නෑ. යන් තියෙන්නේ අතන. අපි ඒක හරි මචං ඒක බඩු තියෙනවා මචං. බාණ්ඩ තියෙනවා අපි පට ගාලා දුවමු. බඩු දැක්කොත් මෙතන ටිකක් මග හරින්න අමාරුයි බා. අතන වගේ නෙමෙයි අරක ගේ වටේ කැරකිලා හරි එන්න පුළුවන් නේ බා. ඕ හරි. එනවද? ඔඩෝ අල්ලගත්ත බම් බලපන් ඉතින්. හැරවුන්නේ නැහැ කියපන්කෝ එතනින්. ආයෙත් මෙතනින් යන් ඉතින් මොනවා කරන්නේ? ගැහුවා දිව්වා ඉතින්. නගරු වෙනවනේ බං ඉතින් බෑනේ කරන්න. අඩේ ඔය අහුුණ පළවෙනි වතාව බං ඒකත් ස්ට්‍රීම් එක කරද්දි. බලපංකෝ බං ඉතින්. කොට වද දෙනවා බං බලපං. ඒ කෝබාර් එක එතනින් දාගෙන යන්න තිබ්බ බං කෝබාර් එක එතෙන්ට අවශ්‍ය වෙන එකක් ඉතින්. I wish it were no always like people this. no classes ඇත්ත බං. මොකුත් නැහැ නේ බං. සුන්දර පරිසරයක් ඈ. හරියාලෝනේ අරයා යනවා. මේ පැත්තට આવත් හොඳයි. මොකද අපිට තියෙන්නේ අර පැත්තේ වැඩි. හරියට හරි මචං. එංගරු දැකලා තියෙන මචං. ඕකල එක්කන මට මොකද? ඔකට පුළුවන්.
හැංගිලා වැඩ දෙන්න ඕනේ අකෝ හැංගිලා. ඕම් බලපන්. I need you. අරු මෙහෙට ආවා. Find you. හරි අරු දැක්කා. අනේ මම මග හරින්න බෑ බං බලපන්. Let's be friends. දැන් මේ තව පොඩ්ඩ මූණට මාට්ටු. මේ පැත්තේ ඉර කල්ලු. අන්න වැඩේ. කොබානේ යාළුවනේ මම මොක හිර කන්නේ කියලා. ඔක අනන්ත ඕක බලවා යාළුවනේ හිර කන්නේ කියලා. මාස්ටර් ප්ලෑන්ස් තියෙන ඉතින් අපිට. මේ පැත්තට එනවා දැන්. අපිට තියෙන ගාල්ස් ඉතින් මෙතන ෂේ. අපිට මෙතන අපට අවශ්‍ය භාණ්ඩයක් තියෙනවා. ඔක මේ වෙලාවේ දැක්ක එක හොඳයි. මේ පටගාල මේක උඩ නගිමු. හරි. Oops. I hope I didn't crumple it. ලනු කපනවා නම් ඉතින් මන් තව. වල්පයකෝ කපු ගලස්. මේක දාගමු. අපි කෝබාර එක ගිහිල්ලා ලෑ එකට ගිහිල්ලා බාස්සලෙමු. පට්ට ගාලා දීලා දීලෙමු. නැත්නම් ඒ කෝබාරකින් තියෙන වැඩේ කරගෙනමුකෝ අපි. ඔයාලුනේ දැන් තමයි ඉතිරි වැඩක් තියෙනවා මේකෙන් ඉතින් යන්න ඕනේ පට ගාලා යන්න ඕනේ නැත්නම් අරකට අපි ළමා යන විදිහෙන් එකපාරක් දවුවේද කියන්න බෑ. හරි මචං මම හරියට බෑ. වැඩේ මං දින්න වැඩේ. yes. දැන් ඕක ඔය බින්ගේ අස්සෙන් එනවා බා. ඕකට මොකක් හරි ටුට්ටක් හරි මිස්සුනොත් එහෙම මචං ඕක අපි අල්ල ගන්න. මම වල පේනනම් ඕක ඇතුළේ එළියට එනවා. මම බලන්න යාළුවනේ. මම බලන්න බඩු. දැන් පොර එහෙන් එනකොට අපි මෙහෙන් යනවා. මචං ඕක අපේ අකාවැන්න අයියාගේ වචනය අමුගවෙක්. තවත් සරලව කිව්වොත් ගායිස් ඉතින් බූරුවෙක්. තව මචං අපිට වන්න දිනවනේ දෙකක්. ඒවතයි පට ගාලා ගමු. මේ දෙක මුලින්ම දීලෙමු. අයි පට ගාලා ගිහිල්ලා මේ දෙක දීලෙමු. අම්මට සිරි. ඒ හැරි මැරිලා. Harry, what happened? Oh, I think I fell asleep. And I'm dirty. අම්මට සිරි. ඌ බොරුවක් කරලා තියෙන්නේ. This is just ketchup. අම්මට සිරියේ කෙචප් ලෝ. Great. What's the worry about? මේකෙදි නම් එච්චර ලොකුවට හම්බෙන්නේ නැහැ අර මේ අපේ බණියව. Stop being lazy. Bring me everything you need. අම්මට සිරි අම්මට කරේ ඉන්නේ. අවල් වෙනද අතන ඉන්නවා. කැපෙනවා. මේ පොඩගල ඉස්කෝලේ එකට ගිහිල්ලා අර මොකද අර රිමෝට් එකත් අරගෙන පොඩගලෙමු.
මම දැන් බලපු දැන් වල නම් මොනවත් එච්චර ලොකුවට අපි ගන්න දෙයක් නැහැ. ටිකක් ඔය නවරුම් බාණ්ඩෙ හරියටම පටගන්න රිමෝට් එක ගන්න හරියට හරි. හරියට හරි යාළුවනේ. අපෝ රිමෝට් එක ගත්තා. දැන් දිවන්න. දැන් දුන්නා. හරි. එතන වැඩෙත් ඉවරයි. අපිට තව බලන්න තියෙනවා අර එළිය පැත්ත. ඒ පැත්තට අපි පොඩ්ඩක් සර්ච් කරලා දාගෙන ඉමු. බලමු. එක තැනකින් හම්බෙන්නේ බඩු 3යි. අන්න හරියට. එක තැනකින් බඩු 3යි හම්බෙන්නේ. අපි දැන් යන්න ඕනේ. දැන් මොනවද තියෙන රිමෝට් එක තියෙනවනේ. අපි යන්න ඕනේ ෆාම් එකට. මචං අපේ තැන කියලා නේ අපි ඒකටත් යන්න ඕනේ. දැන් රිමෝට් එක ගන්න ඕන. රිමෝට් කන්ට්‍රෝල්. මචං දැන් තේරෙනවා ටිකක් අමාරු වැඩක් ඈ. මචං කාර් පදින්න කැමති උන්ට එහෙම ඔය ඊසි වැඩ. Let's be friends. මචං මේකෙදි කාටවත් ඇතුළට එන්නත් බෑ. දකින්නත් බෑ කාටවත් ඉන්නේ. මෙතන ඕන තරම් ඉන්න පුළුවන්. දැන් අමාරු වැඩක් තියෙන්නේ ඩ්‍රයිවිං කරන් තියෙන්නේ මේක පට්ට අමාරුයි. මං කියනකොට මම මෙච්චර අමාරුවෙන් ගහනවා. ඔයාලා බලන් ඉන්න. මට බලන් ඉඳි හිතෙනවා මේක කොච්චර අමාරුද කියලා. අන්න හරියට මොකටද බලපං ඉතින් සුපර් මාකට් වල තියෙනවනේ බං. ඔය සුපර් මාකට් එකක් ඔතින්ට දැම්මනම් මම මෙච්චර දුක් විඳින්න ඕනේ නෑනේ බං. බලපං ඉතින් මේ බැටරියක් ගන්න මෙච්චර දුක් විඳින්න. සික්කිද හරියට හරි මචං මෙතනින් පන්න ගන්න තමයි ටිකක් අමාරුයි බලපන් බල ලස්සන කාර් එක හරි පට්ට අමාරුයි බං මේක ගන්නකො හරි එතනින් ගත්තා හරියට හරි මචං ස්ලෝලි ගමු හරියට හරි 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 දැන් හරියට අඩෝ ගත්ත යකෝ ඔය පළවෙනි පාරෙම ගත්ත පළවෙනි අවස්ථාව වෙන්නේ නැති මම හිතන්නේ අම්මට සිරි මූම කියනවා මචං කන්ට්‍රෝල් එක පට්ට අමාරුයි කියලා මේක මේ පැත්තෙන් දාලා අපි දුවමු බා අම්මට නැමියන් දුවන්න බෑ අර උනානේ පේන්නේ නැහැ පොර පේන්නේ නැහැ අයි මේ පැත්තේ යන් අයි පට ගාලා අර මෙතන ඉස්කුරුප්පු වණයක් නියනක් තියෙනවා. අයි බලමු ඒක තියනවාද කියලා. නෑ මෙතන නෑ. දැන් මෙතන වැඩේ ඉවරයි. අපිට දැන් යන්න තියෙන්නේ අපිට කොහෙද? දැන් අපිට යන්න තියෙන්නේ මෙම්මේ සෑමිල් කියන එකට. පට ගාලා යමු. හරි ඒකටත් ගියා ඕනේ. අපි මචං මෙතන ගඩොල් කැටයක් ගන්න මුලින්ම. ඔය ගඩොල් කැටේ අරගෙන පට ගාලා යමු. හරි. අම්මට සිරියක්. ඒක ලස්සන ඇත්තට. අරක කෝල් ගන්නවා ඉතින් වැඩක් කරගන්න දෙන්නේ නෑනේ ඉන්නවත් දන්නේ Don't be offended. I'm a little busy here, but I'll get back to you soon. ආහලු යනවා ඉස්සරෙන් කවන්නේ අපිට වැඩක් නෑ බං අයි පට ගාලා යමු කෝල් එක ඉවරුණා අයි පට ගාලා යමු මේ පැත්තේ තියෙන්න ඕනේ මචං මට අවශ්‍ය බාණ්ඩ. අඩේ බාණ්ඩ නෑ බං. එහෙනම් තියෙන්න ඕනේ. මෙතන නැත්නම් කොහෙද තියෙන්නේ? සිතා බලන්න. මේක පට ගාලා ගමු බස් එක. අපහේ දුවමු. නම ගිලි කොක්ක. ඒක කොහෙද තියනවද කියලා නම් දන්නේ නැහැ.
මේක බැලුවේ නැහැ. ඔව් ඉතින් මේක තමයි බලන්න තියෙන්නේ. අපේ බණියද මචං මේ ඇතුලෙන් ඩිංගල එන්න බෑ. නෑ මේ පැත්තෙන් මොනවද තියෙන්නේ? මට තියෙන්නේ. හරියට හරි අපිට අවශ්‍ය කරන බවුන්ඩරියක් තියෙනවා. මේක තමයි මචං බඩු හොයන තමයි අමාරුව. මම බොරු කියනවා ඔයා බලවන බඩු හොයන්න එපා නේ. මම බැලුවා එකම තැන මේක විතරයි. ඉතින් මෙතන නැති වෙන්නේ තියන්න නැහැ. ඒ බලමු ඇතුළටත් ගිහිල්ලා. මේ කොප කීයක ඕනේ අපිට. එතන නෑ බම්මනොත්. මෙතන තියෙන්න ඕනේ භාණ්ඩයක්. බඩු තියෙනවා. ආරු වර හෙඩි යනවා. මම ඉතින් පටගාලා මේක දාගන්නවා. කැතම කැත වැඩක් නෑ. මේක ඇත්තටම අමාරු ගේම් එකක්. දැන්ට යකාමයන් විතරයි මං හිතන්නේ ආල්ලා අහුවෙන්නේ නැතුව උහලා දෙන්න. කොහෙන්ද බන් දැක්කේ? ෆාම් එකට යමු. පටගාලා ෆාම් එකට යමු. හරි යාළුවනේ අපි පටගාලා ෆාම් එකට ගිහිල්ලා ඒක මෙයා කරගමු. මේ කාමරයක ඉන්නේ. අපි පටකාල ෆාම් එකට යමු. ඊට පස්සේ මේ ස්කූරල් වල දාලා ගලවන්න දෙනවා අර. අම්මට පිළිවෙන්න. අපි ඇල්ලුන්නේ නැහැ මෙතන. වාසනාවට වෙන්නේ නැති.
ස්කූල් එකට යමු පට ගහලා අපි. පට ගාලා යමු. වරුත් නෑනේ. Smells like that. I make great ඒක කරගත්තට පස්සේ අපිට ඉතින් ගේම් එක අවසන් කරන්න තමයි තියෙන්නේ. ඒත් තා චුට්ටි අමාරු කොටසක් තියෙනවා. එතන තියෙන මචං මාළු බාන එක. I'll find you හරියයි. මේකත් ගත්තා. මේකත් දාලා මට පට ගාලා යන්න ඕනේ. Personally, I need to get rid of these. දැන් යන්න ඕනේ ට්‍රී හවුස් එකට. මේ දෙක දීලා බැටරි ආයි කෑනුල්. Well, there's not much left. මේක නම් පාට දෙක ගේම් එක. I just have to collect them all. What was that? Let's be friends. මේකට මාළු බාන්න තියෙනවා. මාළු අරගෙන ඉතින් අපිට මචං පොඩි කරදරයක් මුහුණ දෙන්න වෙනවා. මාළු වටේ Yeah! මාළුවා හරි. අරු වරේ යනවා. මේ පට ගාලා ගිහින් මාළුවා දාගමු. දැන් ඉතින් අවසාන බාණ්ඩේ හොයාගන්න තියෙන මාළුවව දීලා
ටිකක් අමාරුයි මොකද අපි දැන් මේක ඇතුලට ගිහලා මාළුවව දීලා ගත්තට පස්සේ අර ඇවිල්ලා ගේට්ටුව වහනවා. Can't get any closer or I'll lose my eyes. We'll have to distract the cat somehow. Yeah, typical cat. It's all about food. Come out. Your classmates are waiting for you. You can't outsmart me. මට මම ගේම් එක අවසන් කරලා යන්නේ දැන්. Firstly, I need to get my keys. දැන් ට්‍රී හවුස් එකට අවසාන කොටස දැන්. මේක අයිස් ස්ක්‍රීම් වලටත් වඩා දිගයි. මම දැන් මෙතන වෙන සීන් එක ස්කිප් කරලා දානවා. මෙතන ගයක් හදන්නේ. දැන් අපි නැගිටිනකොට අර හැරිව එක්කගෙන ගිහලා. ඒක දැන් ගන්න තියෙන්නේ. දැන් මොකෙක්වත් නැහැ. අපි කඩගාලා කියලා ගේන්න ඉවර කරමු. Damn, Harry. I think I know where to find you. එයා එකට. කඩගාලයන් කඩගාලයන්. කොහොම ඒකත් ඉවරයි මචං ඒ ගේම් එකත් ඉතින් ඈ මේකේ මම දෙවෙනි ගේම් එකත් ඔයාලට දාන්නවා Well, that's the smartest friend I've ever had. Nice cat. හරි මචං ඉතින් මේකත් ඉවරයි හරි යාළුවනේ නම් මේ ගේම් එක මම ඉවර කරා. එහෙනම් මේ දෙවෙනි ගේම් එකෙන් අපි ආයෙ හමු වෙනවා. යාළුවෝ සුබ දවසක්. good night.